මේක සාමාන්‍යයෙන් මේ හරියට වගේ ඩ්‍රයිව් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා මේ දැන් තියෙන විදිහට මාකට් එක. නැතා තව චුට්ටයි ඉන්න හොඳ. මේ හරිය පොඩි රෙසිස්ටන්ට් එකක් තියෙනවා. ඒකට සපෝට් කරලා තියෙන දැනට. නමුත් ඒක එච්චර ස්ට්‍රෝං නැහැ. බ්‍රේක් කරොත් අපිට බයි එකක් වගේ ගන්න පුළුවන් වෙයි මේ හරියට ඩ්‍රයිව් වෙන්න. දැන් කාට එක ගන්න තාම එතකොට සේල් එකක් අපිට දැනට බලන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ හරිය බ්‍රේක් කරොත් අපිට සේල් එකක් ගන්න පුළුවන්. ආය අපිට මෙන්න මේ හරිය බයි පොසිෂන් එකක් ගන්න තියෙනවා. මාකට් එක මේ හරියට ඩ්‍රොප් වුණොත් අපි බයි එකක් ගන්නවා. එහෙම නැත්නම් ඒක බ්‍රේක් කරොත් බයි එකක් ගන්නවා. දැන්ට තියෙන කන්ෆර්මේෂන්ස් එක සහ මෙතෙන්ට මේ හරියෙන් අපිට බයි එකක් ගන්න පුළුවන් chance එකක් තියෙනවා. නමුත් ඒක අපි කන්ෆර්මේෂන් අරගෙන කොහොමද වෙන්නේ කියලා බලලා ගමු. දැනට අපිට බෑ පොසිෂන් එකට යන්න. 5 minutes උත් එහෙමයි. අපිට අද ස්පෙෂල් 3 minutes වල නම් දීලා තියෙන එක SL ලා දීලා තියෙනවා. ආය අපිට ස්පෙෂල් එකක් දීලා නැහැ ඉන්ඩිකේටර් එකේ. FEG එකක් තියෙනවා. සමහරට මේ හරි ආය රිටර්න් වෙන්න ඉඩ තියෙනවා මාකට් එක. අපි දැනට මේ හරියට ඇවිල්ලා අපි කන්ෆර්මේෂන් තිබ්බොත් අපිට අප් වෙන chance එකක් තිබ්බොත් වගේ අපි මෙතනින් බයි එකක් ගමු. එහෙම නැත්නම් අපි මෙන්න මේ හරියෙන් බයි එකක් ගන්න. අප්සයිඩ් එකට බැලුවොත් අපි මේක බ්‍රේක් කරාට පස්සේ ප්‍රීවියස් මෙතන හයි එක තියෙනවනේ. ප්‍රීවියස් හයි එක බ්‍රේක් කරාට පස්සේ අපි බයි එකට යන් අපිට මේ හරියට වගේ එතකොට යන්න පුළුවන්. දැන්ට තියෙන මාකට් කන්ඩිෂන් එකත් එක්ක එහෙම තමයි අපිට ගන්න වෙන්නේ. DXY එක අප් වෙනවා. ඒක මේ හරියෙන් සමාන රිජෙක්ට් එක නැත්නම් මේ හරියට ගිහින් රිජෙක්ට් එකයි බලමු. ගෝල්ඩ් එක මොකුත් තියෙනවද සර්? මොකද? අද නිවුස් මොකුත් තියෙනවද සර්? ඔව් නිවුස් තිබ්බා. නිවුස් ආවා. US අන්ප්ලොයමන්ට් ක්ලේම්ස් ආවා. ඊළඟට ගුඩ්ස් ඕඩර්ස් ආවා. ඒක එච්චර මේ ගෝල්ඩ් වලට එෆෙක්ටිව් නිවුස් දෙකක් නෙමෙයි. මීඩියම් ඉම්පැක්ට් එකක් තියෙන්නේ. මේ දෙකම හැබැයි ගෝල්ඩ් වලට නෙගටිව්. ඒ හින්දා තමයි DXY එක අප් වෙන්නේ. නිවුස් එකකින් හින්දා. නමුත් DXY එක මෙතනින් එහාට හෝ මෙතනින් එහාට යන එකක් නෑ. උඩරිම ගියොත් මෙතනට විතරයි එන්නේ. ඊට පස්සේ ආයෙ ඩ්‍රොප් වෙයි. ඒ හින්දා අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. ඔයාලට මේ මොකද්ද ට්‍රේඩ් මැනේජර් එක හැදුවා. ට්‍රේඩ් මැනේජර් එක හැදුවා ඕන කට්ටිය මම ඕනනම් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නම් මේක. ඕන කට්ටිය එතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ෆයිල්ස් වලට ගිහින් ඕපන් ඩේටා ෆෝල්ඩර් එකට ගිහින් මේක මොබයිල් එකට යූස් කරන්න බෑ. ඕපන් ඩේටා ෆෝල්ඩර් ගිහින් MQL5 වලට ගිහින් එක්ස්පර්ට් ගිහින් මෙන්න මෙතන රීප්ලේස් කරන්න. මෙතනට පේස්ට් කරන්න එක. මෙන්න මේක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට මෙතන රීෆ්‍රෙෂ් කරන්න. රීෆ්‍රෙෂ් කරාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා. මේක ඇදගෙන මෙහෙම ඇදගෙන ආවිල්ලා මේකට අතරියන හරි. ඊට පස්සේ ඕපන් වෙනවා. සෙටින්ග්ස් ස්පෙෂල් සෙටින් එකක් ඔයාලට හදාගන්න නැහැ. මේකේ තියෙන්නේ ඔයාලට 50% ක්ලෝස් කරන්න ලේසි, half ක්ලෝස් කරන්න ලේසි, 25 ක්ලෝස් කරන්න ලේසි, 75% ක්ලෝස් කරන්න ලේසි. ඊළඟට බ්‍රේක් ඉවන් බටන් එකේ බුවම ඔටෝමැටික් BE වෙනවා. ඊළඟට ඔයාලට ලේයර් කරන කෙනෙක් කියන්නේ ට්‍රේඩ් එකපාර ගොඩක් ගන්න කෙනෙක් ඉන්නවනේ එයාට ඔක්කොම එකපාර ක්ලෝස් කරන්න පුළුවන්. මෙතනින් ඔප්ෂන් දෙකක් තියෙනවා. ප්‍රොෆිට් යන පොසිෂන් ක්ලෝස් කරන්න, එහෙම නැත්නම් ලොස් යන පොසිෂන් ක්ලෝස් කරන්න පුළුවන්. ආයෙ මේක නෙක්ස්ට් වල තියෙනවා. මෙතන ඔයා සිලෙක්ට් කර කියන්නේ එක එක අපි හිතමුකෝ ගෝල්ඩ් වලක් දාලා එහෙම නැත්නම් යූරෝ වලක් දාලා එක එක වගේ දාලා තියෙනවා. ඔයාලට මෙතන බටන් පෙන්නනවා ඔයා තියෙන පොසිෂන්ස් වල කරන්සි මොනවද කියලා. ඒක විතරක් සිලෙක්ට් කරලා ඒක විතරක් ක්ලෝස් කරන්න පුළුවන්. පෙන්ඩින් ඕඩර්ස් ක්ලෝස් කරන්න පුළුවන්. කරන්නත් පුළුවන්. මෙතන ඉක්විටි මැනේජ්මන්ට් මම ඔෆ් කරලා තියෙනවා. ඔයාලට මෙතන ඔන් කරන්න පුළුවන්. ඔන් කරලා ඔයාලට සෙටින්ග්ස් වලින් දාන්න පුළුවන්. දැන් මෙතන සෙටින්ග්ස් තියෙනවා. සෙටින්ග්ස් වලින් දාන්න පුළුවන්. තව මේකේ ඔටෝ SLTP තියන්න පුළුවන්. කියනවා පොසිෂන් එකක් දැම්මම ඔටෝ SL එකයි TP එකයි පිප්ස් වලින් දානවා නම් කීයකින් දාන්න පුළුවන්ද කියලා ඔයාලට ඒක මේ enable කරන්න පුළුවන්. ඒක මෙතනින් මේක through කරාම මේක හරියනවා. ඒ fails තියෙන්නේ. ඔන්න එනකොට මේ ඉස්සල්ලාම දාදී මේ ඔක්කොම ඔන්න එකේ තියෙන්නේ. ඔයාලට ඕනේ ඒවා ඔෆ් කරගන්න. ඊළඟට ට්‍රේඩින් තියෙනවා. ට්‍රේඩින් කියන්නේ SL එක පොසිෂන් එක ප්‍රොෆිට් එක කියලා යනකොට BE එක හෙමින් උඩට ඉස්සෙන විදිහට. අද එකක්. ඊළඟට මේකේ ආය
ඉක්විටි මැනේජ්මන්ට් වල තියෙනවා මැනේජ්මන්ට් වල තියෙනවා අර ඩේලි කීයක් ක්ලොස් වෙන්න පුළුවන් ෆිට කරන්න ඕනද කියලා. ඩ්‍රෝ ඩවුන් එක 100ට කීයක් ඕනද කියලා. account එකෙන් 100ට කීයක් max ඩ්‍රෝ ඩවුන් යන්න ඕනද. max ඩ්‍රෝ ඩවුන් අපි හිතමු 110 කියලා. එතකොට account එක 10 එකක් නම් 100ක් ගියාම ඔටෝමැටික්ම account එකේ trade ටික ඔක්කොම close වෙනවා. close වෙලා මේ ට්‍රේඩ් වෙන්නේ නැහැ. ට්‍රේඩ් වෙන්න එක නවත්තනවා. max loss එක අපිට දාන්න පුළුවන් 500යි කියලා. එතකොට max loss එක අපිට යන්න පුළුවන් 500. 500ක් ගියාට පස්සේ ආය මේ loss කියන්නේ profit loss එකෙන් ඒක close වෙනවා. ආය ට්‍රේඩ් වෙන්නේ නැහැ. ප්‍රොෆිට් එක 1000යි 1000 ගියාට පස්සේ 1000 කොටන ට්‍රේඩ් එක නවත්තන්න පුළුවන්. ඒ ටික මම ඔෆ් කරලා තියෙන්නේ මට ඕනේ නැති හින්දා. මේ මේක විශේෂයෙන්ම හදුවේ SL BE කරන එකයි 50% close කරන එකයි ලේසි වෙන්න. ඒ මෙතන පොසිෂන් ටික තියෙනවා අපිට ටක් ගාලා බටන් එකේ බෝ ගමන් ඒ ටික ක්ලෝස් වෙලා යනවා. ඒක ඕන කට්ටිය මට කියන්න මම ඒක දාන්නවා. ආයි ඊළඟට අපි බොට් හැදුවා. බොට් හදලා බොට් ටෙස්ටින් යන ගමන් තියෙන්නේ. බැක් ටෙස්ටින් නම් ඔක්කොම හොඳට යනවා. තාම මම ටෙස්ටින් යන්නේ. අපි මාසයක් විතර ටෙස්ටින් ගිහින් මම කියන්නම් ඔයාලට. මේක BE එක ඔටෝමැටික් අප් කියන්නේ ට්‍රේඩ් එකක් වැටලා උඩට යනකොට BE එක චුට්ටු උඩට යනවා. එතකොට BE ටක් ගාලා BE වෙලා ඒක පොසිෂන් එක ක්ලෝස් වෙනවා. සාමාන්‍යයෙන් දැනට වින් රේට් එක 86 85 අතර තියෙන්නේ. බැක් ටෙස්ට් එකත් මම හිතන්නේ 6 month බැක් ටෙස්ට් එකත් හොඳට තියෙනවා. 6 month බැක් ටෙස්ට් එකේ 0.1න් ට්‍රේඩ් වැටිලා 3000 account එක එකෙන් ට්‍රේඩ් වැටිලා net profit එක තියෙනවා 19000ක්. ටෝටල් ප්‍රොෆිට් එක තියෙනවා ප්‍රොෆිට් එක තියෙනවා 72000ක්. ටෝටල් ලොස් එක තියෙනවා 53000ක්. එතකොට ඒකේ බැලන්ස් 87ක ට්‍රේඩ් එක වොන් ප්‍රොෆිට් තියෙනවා මාස 6ක් මේ. මේක තාම ටෙස්ටින් යන්නේ. ඉවරයක් කළා කියන්න ෆ්‍රී දෙන්නේ නැහැ. තාම ප්‍රයිස් තීරණය කරලා නැහැ. ෆ්‍රී දෙන්නේ නැහැ. මම ඔප්ෂන් දෙකක් ගේන්න කියලා හිතන් ඉන්නේ. ඒක ඒ කියන්නේ බොට්ට දෙන්නේ නැතුව එයාගේ MT5 ඩීටේල්ස් ටික අරගෙන බොට්ට ඇඩ් කරලා මගේ VPS එක රන් කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් හයි රේට් එකකට බොට්ට දෙන්න. ඒ දෙකෙන් මොකද්ද කරන්න කියලා මම තාම ඩිසයිඩ් කරලා නැහැ. තව මාසයක් විතර මම ටෙස්ට් කරන්න ඕන. ටෙස්ට් කරාට පස්සේ තව බලන්න. මොකද ඒක නිකන් දෙන්නේ නැත්නම් මම ඒකට සෑහෙන කාලයක් ගත්තා. මම ඒක මේ ඉවරයක් කරේ. ඔයාලගේ ප්‍රශ්න අහන්න. මට ඊයේ බැරි වුණා එන්න. ඊයේ මම මේ පොඩි වැඩකට කියන්නේ. පොඩි වැඩකට එළියට ගියා. මට ටයිම් එකට එන්න බැරි වුණා. මම ඩිමෝ එකේ තමයි මේ ටෙස්ටින් දාලා තියෙන්නේ. මේ ඩිමෝ account එක. මේකේ තමයි ටෙස්ටින් දාලා තියෙන්නේ. වෙනකොට 140 ගානක ප්‍රොෆිට් එකක් තිබ්බා. ඊට පස්සේ ට්‍රේඩ් තුනක් ලොස් වුණා. දැන් ඒක රිකවරි ප්‍රොසෙස් එකේ තියෙන්නේ. තාම ඒකට ට්‍රේඩ් වැටුණා. 100 එකේ රන් කරන්න පුළුවන්. මේක පොඩි ගානක් දැම්ම නම් මේ මේක කරවල ඔකද ඩ්‍රෝ ඩවුන් එක ගොඩක් අඩුයි මේ. මම මේක මේ 1 month ටෙස්ට් එක 1 month එකෙත් ටෝටල් net profit එක 2000 ගානක් කියලා තිබ්බා. $100 මම හිතන්න තරමින් මේ දෙන්නේ නැහැ මේ රන් කරන්න. මේකේ මේ 1 month එකේ maximum draw down ගිහින් තියෙන 8.8. ඊළඟට මේක මම 6 month back test එක කරා 6 month එකේ ගිහින් තියෙනවා. So FTMO එක දෙනවා මම හිතන්නේ ඊයේ රන් කරන්න. FTMO දෙනවා. ඔව්. 6 month එකේ ගිහින් තියෙනවා 122.9.3 maximum draw down. 651ක්. long trade swing කරලා තියෙනවා 3134 187. තාම ටෙස්ටින් තියෙන්නේ. මම ඉවරයක් කරලා කියන්නම්. ටූල් එක කියන්නේ මේ බොට් තාම ටෙස්ටින් යන්නේ මේ මම කිව්වේ නිකන් අපි මෙන්න මේ ඒරියා එකෙන් බයි එකක් ගන්න ප්ලෑන් කරමු දැනට. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න. සර්ගයාට මේ බයි එක කරන්න ඕනේ. සෝ ඒක ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. මොන බයි එකක්ද මේකද? ආවුස් ඒක මම ගත්තේ මෙතන හයි එක බ්‍රේක් කරාට පස්සේ. මේ මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරලා හයි එක බ්‍රේක් කරාට පස්සේ. ඒක මම හෝල්ඩ් කරන් ඉන්නවා මේ හරි යන බයි එකත් එක්ක අල්ලගන්න. FTMA එකේ අඩුම ෆන්ඩඩ් එක කීයක් තියෙන්නේ 5000ද? මොකද කියනවා 10000 පොඩ්ඩක්. හරි 10000 හරි.
ඒකේ 100ට කීයක්ද ටාගට් එක 5ද 10ද 10යිනේ අපි හිතමුකෝ 10 එකක් කියලා මාසෙකට අපි බලමු ඒකේ මැක්සිමම් මට කියන්න 10 එකේ මැක්සිමම් ඩ්‍රෝ ඩවුන් එක කීයද ඩේලි මැක්සිමම් එක ඩේලි 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 ඩෝස් 500යි. ඩේලි ඩ්‍රෝ ඩවුන් එක 100ට 5 10 කේද ඔව්. ඒ කියන්නේ 100ට 5යිනේ ඩේලි 105යි මැක්සිමම් 110යි හරි ප්‍රොෆිට් ඩේලි ටාගට් 100ට එක 5යි අපි 110යි. මැක්සිමම් ඩේලි රිස්ක් එක දෙමු 100ට 3ක් ඩේලි මැක්ස් ඩ්‍රෝ ඩවුන් එක 500යිනේ අපි දෙමු 300ක් ටාගට් එක කීයද 10 110යිද ටාගට් 10යි. සාමාන්‍යයෙන් අපි මෙතන අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් දවසට ට්‍රේඩ් කීයක් වැටෙන්න ඕනද කියලා මම 300ක් දාලා තියෙනවා මේ ටෙස්ටින් ද නැත්නම් සාමාන්‍යයෙන් රන් කරනකොට අපිට සාමාන්‍යයෙන් ට්‍රේඩ් දවසට 50ක් නැත්නම් 20ක් වගේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් එතකොට 10 එකේ මම මැක්සිමම් ලොට් සයිස් එක දෙනවා 0.05ක් කියලා මැක්සිමම් ලොට් සයිස් එක දෙනවා මම 0.5ක් කියලා ඒක ඉස්සෙල්ලා අපි 10000 account එක රන් කරලා බලනවා මේකේ ඕවරෝල් මාසෙකට බැලුවොත් 10000ක් නම් අර විදිහට දීලා මැක්සිමම් ඩ්‍රෝ ඩවුන් එක ඔක්කොම දීලා 4000ක් ප්‍රොෆිට් කරලා තියෙනවා ලොස් එක 7000 ප්‍රොෆිට් කරලා තියෙනවා 3000 ගානක් ලොස් වෙලා තියෙනවා 4000 ගානක් අත ලොස් එකත් අපි ක්‍රයිටීරියාස් දීලා තියෙනවා ලොස් වෙන්න පුළුවන් මැක්සිමම් පච්චරයි කියලා එතකොට අපි ඕනනම් බලමුකෝ ඒකේ තව ලොස් එක අඩු කරලා 100ට ඩේලි රිස්ක් එක 100ට 3ක් නැතුව 100ට 2ක් විතර දෙන්න මැක්සිමම් ඩ්‍රෝ ඩවුන් එක යන්න ඕනේ 100 200ක් වගේ දෙන්න එතකොට මේ ක්‍රයිටීරියාස් එක ඇතුලේ ලොස් වෙලා තමයි අර ගන්න එන්නේ ඒත් තියෙන 3000 ගාන ප්‍රොෆිට් එක 6000 ගානක් තියෙනවා 3000 ගානක් ලොස් වෙලා තියෙනවා net profit එක 3000ක් තියෙනවා මේ back test අපි මම දැන් ෆන් ඩෙමෝ එකේ රන් කරනවා රන් කරලා ඊට පස්සේ මම සතියකින් විතර රියල් එකට දාලා බලනවා ඊට පස්සේ ඕකේ නම් මම ඔයාලට කියන්නම් මේකෙත් අපේ ඉන්ඩිකේටර් එකේ තියෙන ඒවම තමයි නමුත් ඊට වඩා කන්ෆර්මේෂන් අරගෙන දාන්න හැදුවේ ඒ කියන්නේ අපි ට්‍රෙන්ඩ් එක බලනවා LF එක ගන්නවා ස්ට්‍රක්චර් එක බලනවා CVD RSI ATR ඔක්කොම ටික බලනවා අරගෙන තව සිග්නල් එක මෙතන 12න් 7ක් ඕකේ වුණාට පස්සේ තව සිග්නල් එකක් දාන්න එතකොට සිග්නල් එක දෙන්න තමම සෙටින්ස් වලින් අපිට හදන්න පුළුවන් හයිඩ් ටයිම් ෆ්‍රේම් එක බලනවා ට්‍රෙන්ඩ් එක බලනවා 1 hour එකෙන් ඊළඟට කන්ෆර්මේෂන්ස් ගන්නවා ටික බලනවා 15 minutes එකෙන් කන්ෆර්මේෂන් ගන්නවා 5 minutes එකෙන් අරන් තමයි 5 minutes එකෙන් තමයි එන්ට්‍රි එක ගන්න. අපි මේකේ මේ ට්‍රේඩ් එකක් වටනොත් අපි බලමු කොහොමද ට්‍රේඩ් වැටෙන්නේ කියලා. අපි බයි එක ගන්න හිතාගෙන ඉන්නේ මේ හරිය මාකට් එක මේ හරියට ආවොත් විතරක් බයි එක ගමු එතනින් රිජෙක්ට් වුණා වගේ DX එක DXI මේ හරියට එයි ඇවිල්ලා පල්ලෙහාට එයි එතකොට සමහරටම chart එක මේ හරියට ඇවිල්ලා ෆ්ලිප් වෙන්න ඉඩ තියෙනවා වෙන ස්පෙෂල් නිවුස් නැහැ අද ඔටිය තමයි අපිට ටාගට් එක පිප් 132ක් නේ අද අපිට වෙන එන්ට්‍රි ගන්න නැහැ දාන්න දැනට ටූල් එක කියන්නේ මෙන්න මේක ටෙලිග්‍රෑම් එකෙන් දෙනවා මම මොකද්ද මේ ටූල් එක මේ ට්‍රේඩ් මැනේජර් එක මේක ටෙලිග්‍රෑම් එකට දාන්නම් මම දැන් දාන්න හරි මම දැම්මා ටෙලිග්‍රෑම් එකට අයි මේක මේ බයි ලිමිට් එකක් දාලා තියෙනවා මේක ඇක්ටිවේට් වුණා ඔයාලා බයි එකක් ගන්න 47.3 බයි එකක් ගන්න බයි එකක් ගන්න SL එක 4134.97 SL එක 4134.97 34.97 sorry TP එක 4174.6 ඒ සෙල් එකේ TP එක පොඩ්ඩක් එකයි කියන්න. SL එක 4134.97යි හරි. TP එක 4174.6යි TP එක 4174.6 SL එක 4134.9 අපි හෙටත් සූම් එක දාමු මට ඊයේ කරනවා කියලා කරන්න බැරි වුණ හින්දා ඒක හෙට දාගමු. ඔව් හෙට US හොලිඩේ ඒ වුණාට මාකට් එක රන් වෙයි. මාකට් එක රන් වෙන විදිහ බලලා අපි සූම් එක ප්ලෑන් කරමු. මාකට් පොඩ්ඩක් ස්ලෝ. නෑ මාකට් පොඩ්ඩක් ස්ලෝ නමුත් 5 minutes එකම හැදුණු විදිය හොඳයි. අපි DE point එක තියාගමු
ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මේ සර් RR එකක් මේන්ටේන් කරන්න නැතුව අර පිප්ස් වලින් මේක යන්න මොකක් හරි රීසන් එකක් තියෙනවද සර්? තේරුන්නේ මට. දැන් සාමාන්‍යයෙන් සර් අපිට පුළුවන් පිප්ස් වලින් අපේ මේ ප්‍රොෆිට් එක ලොස් එක මේවා කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් රිස්ක් ටු රිවෝඩ් එකකිනුත් අපිට මේ මනි මැනේජ්මන්ට් එක කරන්න පුළුවන්. ඔව්. සර් මෙතෙන්දී දැන් සර් ගොඩක් වෙලාවට පිප්ස් වලින් යූස් කරන්න රීසන් එකක් තියෙනවද? ඔය ඉතින් රිස්ක් රිවෝඩ් එකෙන් හැදුවත් RR එකෙන් කරන්නේ අපි දාගන්න පිප්ස් Excel එක මැනේජ් කරන එකනේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් RR එක ඔයා කැල්කියුලේට් කරන්නේ කොහොමද? පිප්ස් වලින්නේ. ඔයා එකට දෙක RR එක නම් ඔයා පිප්ස් 50ක් තියාගන්න ඕනේ Excel පැත්තට, පිප්ස් 100ක් තියාගන්න ඕනේ මං කියන්නේ උදාහරණයක් විදිහට පිප්ස් එකට දෙක නම් පිප්ස් 50ක් Excel පැත්තට, පිප්ස් 100ක් වින් පැත්තට. එහෙම නැත්නම් පිප්ස් 10ක් Excel පැත්තට, පිප්ස් 20ක් වින් පැත්තට TP. එහෙම තමයි RR එක මේන්ටේන්. එහෙම නැතුව RR එක එකකුයි පිප්ස් ගාන එකකුයි කියලා දෙකක් නැහැ. මම RR එක මේන්ටේන් කරන්නේ නැහැ. ඒ කියන්නේ Excel එක මෙච්චරයි පිප්ස් TP එක මෙච්චරයි පිප්ස් කියලා මේන්ටේන් කරන්නේ නැහැ. මම Excel පිප්ස් තියන්නේ මාකට් ස්ට්‍රක්චර් එකට. ඒ කියන්නේ මාකට් එක ඩ්‍රොප් වෙනවා, ඒ කියන්නේ ඩවුන් වෙලා ෆ්ලිප් වෙන්න ඉන්වැලිඩ් වෙන තැනක් එනවනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මේකේ අපි දැන් මම TP SL එක තියලා තියෙනවා. ඒ කියන්නේ ඉන් කේස් මාකට් එක මේ ඒරියා එකට වගේ ආවොත් මාකට් එක ෆ්ලිප් වීමේ සම්භාවිතාවය අඩුයි ආයසරේ. තවත් මාකට් එක තව ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒකට එතනින් එහාට මාකට් එක තියාගෙන ඉඳලා තේරුමක් නැති හින්දා තමයි මම SL එක එතනින් තියන්නේ. ඒතකොට TP එක තියලා තියෙන්නේ මේ ඒරියාගේ කලින් හයි එකට අපිට ඕන TP එක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය මාකට් එක අප් වුණොත් මෙන්න මේ ඒරියා එකට වගේ ඇවිල්ලා ආයසරයක් ෆ්ලිප් වෙන්න chance එකක් තියෙනවා කියලා අපි මේව කළා තමයි අපි මේ හරියට TP එක තියාගන්නේ. පර්සනලි මම ඒතකොට තවත් සමහරක් තියාගන්නවා RR එක මේන්ටේන් කරලා. RR එක මේන්ටේන් කරලා තියාගන්නේ පල්ලෙහාගේ පිප්ස් 10ක් තියාගත්තොත් එයා උඩට පිප්ස් 20ක් තියාගන්න ඕනේ. 1 to 2 නම් 1 to 5 වෙන්න පුළුවන්, 1 to 3 වෙන්න පුළුවන්. ඒ විදිහට RR එක වෙනස් වෙනකොට එයා තියාගන්න පිප්ස් amount එක තමයි වෙනස් වෙන්නේ. ඕකත් බේස් වෙන්නේ පිප්ස් වලට තමයි. සම්පූර්ණ මාකට් එකේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් වෙන තැන ඉඳන් ඔක්කොම පිප්ස් වල තමයි. පැහැදිලිද මං කිව්වේ? Yes. ටූල් එක වන් රොයල් එකට වැඩ කරනවා, IC මාකට් එකට වැඩ කරන්නේ නැහැ සර්. වැඩ කරන්නේ නැති වෙන්න බෑ. ඔක්කොටම වැඩ කරන්න ඕනේ මං කිව්ව විදිහට දාගත්තා නම්. MT5 එකට තමයි මේක වැඩ කරන්නේ. බ්‍රෝකර් අදාළ නැහැ. හරිද? ඔයා තියාගන්නේ බ්‍රෝකර් කවුද කියන එක අදාළ නැහැ. MT5 එකට වැඩ. මේක දාගන්නේ ෆයිල් වලට ගියා. මන් දුන්න ෆයිල් වල MQL5 වලට ගියා. එක්ස්පර්ට් වලට ගියා. මන් දුන්න ෆයිල් එක මෙන්න මෙතනට රීප්ලේස් කරගන්න. ඊට පස්සේ ඒක වෙන්න මෙහෙම අපි වෙන chart එකක් ගමු. වෙන මොකක් හරි chart එකක්. ඔයාලා ට්‍රේඩ් රන් වෙන වෙලාවට මේක කරන්න එපා. මොකද එතකොට මේ ඔයාලගේ ඩ්‍රෝ ඩවුන් එක නම් මම වෙනස් කරලා තියෙනවා. එකපාරට ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න ඉඩ තියෙනවා. හොඳේ. මේක මෙහෙම ඩ්‍රොප් කරගෙන ඇවිල්ලා මම මේකේ අතාරිනවා. එතකොට මේක මෙන්න මෙහෙම ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ මෙතන වාට ඕන සෙටින්ග්ස් ටික හදලා ඕකේ කරන්න තියෙනවා. එතකොට මේක පෙන්වනවා. හරිද? ඊට පස්සේ මේක මෙන්න මෙතන මේ MT5 වල මෙන්න මේ මාක් එක නිල් පාට වෙලා තියෙන්න ඕනේ. වැඩ කියලා පෙන්වන්න. හරිද? නැත්නම් නොටිෆිකේෂන් එක එන්න ඕනේ වැඩ කියලා. නැත්නම් මෙන්න මෙතන නිල් පාට වෙලා තියෙන්න ඕනේ වැඩ කියලා. නිල් පාට වෙලා නැත්නම් ගොඩක්ම හේතුව තමයි මේ ඇල්ගෝ ට්‍රේඩින් කියන එක ඔන් වෙලා නැහැ. මේක ඔන් කරගන්න. ඔන් කරාට පස්සේ මේක වැඩ මේක ඔෆ් කරාට පස්සේ මේක ඔෆ් වෙනවා. එතකොට මෙතන වැඩ කරන්න. දැක්කද ඒ චුට්ටට මගේ SL වැදිලා. අපි NYC ඕපන් කරනවා තව විනාඩි 2කින් විතර. එතකොට මාකට් එක ස්පීඩ් එක ටිකක් බලමු අපි. පිප්ස් 40කට වෙන්න රන් වෙනවා දැනට. 5 minutes close වෙන විදිහ පොඩ්ඩක් බලමු. පිප්ස් 60ක විතර ෆිට් එකක් යනවා. ට්‍රේඩ් එක BE කරගන්න. ටූල් එක යූස් කරනවා නම් මේ බටන් එක ඔබලා BE කරන්න පුළුවන්. එතකොට BE පොයින්ට් එකට ඔටෝමැටික්ම SL එක එනවා. මම ට්‍රේඩ් එක BE කරා. එන්ට්‍රි පොයින්ට් එකට පොඩ්ඩක් උඩින්ද තියන්න ඕනේ. ඔව් පොඩ්ඩක් උඩින් තිබ්බත් කමන්නේ. මේ ටූල් එකෙන් කරනකොට හරියටම එන්ට්‍රි පොයින්ට් එකට තමයි BE එක වැටෙන්නේ. ඊට උඩින් තිබ්බට කමන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපිට රිස්ක් ෆ්‍රී දැන් ට්‍රේඩ් එක. අපි half close කරේ නැහැ. BE කරා විතරයි. next 5 minutes open වෙන විදිහ බලලා අපි බලමු. වැඩ කරනවා මම ලකුණු කරන්නද කියලා අහනවා. මට ඒක නම් 50ක් 60ක් වගේ ගියොත් close කරගමු. මේ කැන්ඩල් එක එච්චර සුබදායි නෑ. එකම ලකුණු කරන්නද කියන එක මට පැහැදිලි නෑ. මොකද්ද මම කිව්වේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. BE වැදුනා. ට්‍රේඩ් එක BE වැදුනා. අපි බලමු next position එකට. තාරික්ගේ
15 minutes කැනල් එක කොහොමද ඕපන් වෙන්නේ කියලා බලලා අපි ක්වෙස්චන් එකට යමු. ටික් දෙකම. ඔව් ඔව් ඒක ඇලෝව් කරන්න ඕනේ. ඇලෝව් ඇල්ගෝ ට්‍රේඩින් ටික් එක දාන්න. මේ ටික් එක දාන්න ඕනේ. මම 15 minute chart එකේ ට්‍රේඩ් එකක් ගන්න ප්ලෑන් කරනවා මෙන්න මේ හරිය වගේ. TP එක මේ SL එක පොඩ්ඩක් pips 140ක් වගේ තියෙනවා. TP එක මම මෙතනම තියාගන්නවා 74ක. තාම ගත්තේ නැහැ. ගන්න buy එක. buy එකක් ගන්න. SL එක 4133 4174 15 minutes වලින් ගත්තේ මම මේක. PMI news අනේ අද තියෙන්නේ චිකාගෝ PMI news එක. එච්චර බලපාන්නේ නැහැ. ඊළඟට new home sales තියෙන එක චුට්ටක් මේ effect වෙයි market එකට. home sale එක අපිට මේකේ පෙන්වන්නෙත් නැහැ මේ. metal එකේ පෙන්වන්නෙත් නැහැ home sale එක. චිකාගෝ එකේ තියෙන එක low impact එකක් පෙන්වන්නේ. home sale එකට පොඩි volatile එකක් වෙයි market එකේ. මොකද මේ gold එකට index USD එකට effect වෙන හින්දා. ඒක ලොකුවට effect වෙයි කියලා මම හිතන්නේ. ට්‍රේඩ් එකක් ගත්තා. ට්‍රේඩ් එක buy එකක් අරන් තියෙන්නේ. ඕනනම් දැන් ගන්න පුළුවන්. buy එකක් අරන් තියෙන්නේ ගන්න පුළුවන්. sell එක 4133 TP එක 4174. SL එක 4133. ඔය බලමු. pips 80ක් වගේ අපේ post එකක් යන්නේ. sorry pips 100ක් වගේ. bot කෙනෙක්ගේ market එක high ක low level එක bot auto හදාගන්න විදිහට හදාගන්න පුළුවන්. මට ඒ අහපු එක එච්චර පැහැදිලි නෑ. ඒ කියන්නේ ඔයාලට අලුතෙන් බොට් කෙනෙක් හදාගන්න ඕනද ඒ විදිහට කොහොමද කියන්නේ මට තේරුන්නේ නෑ කිව්වේ. තාම මෙයා මේ DXY එක ඩ්‍රොප් කරාට රියැක්ට් කරන්න පටන් ගත්තේ නැහැ. මම මේක කියවලා උත්තරයක් දෙන්න පොඩ්ඩක් ඉන්න තා ටිකේ. හදපු බොට් කෙනෙක් ඉන්නවා ඒකට මාකට් එකේ හයි එකයි ලෝ එකයි බොට් ස්ටාර්ට් කරන වෙලාවට දෙන්න ඕනේ. එහෙම නැතුව බොට් ඔටෝමැටිකලි මාකට් එකේ හයි පොයින්ට් එකයි ලෝ පොයින්ට් එකයි එහෙම හදන විදිහට තමයි හදාගන්න ඕනේ. බොට්ගේ කෝඩ් එක තියෙනවා නම් හදලා දෙන්න පුළුවන්. බොට්ම තියෙනවා නම් එවන්න ඒක හැබැයි මම ආයේ මේ කෝඩ් එක මේවා කරලා තමයි හදන්න වෙන්නේ. හයි එක ලෝ එක කිව්වේ කොහොමද? සෙෂන් එකේ හයි එක ලෝ එකද නැත්නම් ඩේ එකේ හයි එක ලෝ එකද කොහොමද? ඩේ එකේ හයි එක ලෝ එක. හදන්න පුළුවන් කෝඩ් එක තියෙනවා නම් ලේසි. නැත්නම් ඒක සම්පූර්ණ බලන්න වෙනවා. බොට් කෙනෙක් කියන්නේ ඉන්ඩිකේටර් එකක්ද? ෆයින් කෝඩ් එක දාන්න කිව්වේ ට්‍රේඩින් කිව්වේ. දැන් හදන්න පුළුවන් සිම්පල්. one hour candle එක හැදුණු විදිය හොඳයි. 15 minutes දැන් candle එක close වෙන්නේ කොහොමද කියලා බලන්න. පුළුවන් fine strip එකක් bot කෙනෙක් විදියට convert කරන්න පුළුවන්. bot කෙනෙක් කියන්නේ MT5 කෙනෙක් විදියට C++ වලින් ලියන්න ඕනේ. ඒක convert කරගන්න පුළුවන්. 15 minutes close වෙන විදිය හොඳයි. බොහොම හොඳයි. හොඳ rejection එකක් ගත්තා. හොඳ strong candle එකක් විදියට close වුණා. මම පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා wick එක හදලා ගියා තමයි තවත් අගේ BE කරන්න trade එක BE කරන්න close කරන්න trade එක close කරන්න pips 60න් close කරාම pips 60න් මම trade එක close කරා එතන පොඩ්ඩක් volatility trade එක මට consolidation වැඩි pips 4යි pips සමහරවිට මෙයා ආයෙ wick එක හදන්න පල්ලෙහාට ඇවිල්ලා flip වෙන්න ඉඩ තියෙනවා මාකට් එක up වෙයි නමුත් මේක wick එක හදලා flip වෙන්න chance එකක් තියෙනවා ඒකයි මම මාකට් එක exit වුනේ 132න් අඩු කරන්න 67ක පිප්ස් 68ක් තියෙනවා අපිට කවර් කරන්න. අපි 30 minutes candle එක close වෙන විදිය බලලා තව trade එකකට යන්න පුළුවන්ද කියලා බලමු. තව විනාඩි 9ක් තියෙනවා. මේක මෙතන මේ කලින් එකට expect කරා මේ area එක මෙතන පොඩි level එකක් හදාගෙන තියෙන්නේ දැන් ඒක. ඒකට expect කරා ඉස්සෙල්ලා එකත් expect කරමු හින්දා මම exit උනේ. අපි ආයෙ බලලා enter වෙන්න පුළුවන් නම් enter වෙමු. ඔයා මට ෆයින් එක ගෙවන්නකෝ මම වෙනස් කරන්න මට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න. ඒක වෙනස් කරන්න පුළුවන්. හයිලෝ එක ගන්න විදිහට හදන්න පුළුවන්. අප් වෙයි. අප් වෙන chance එකක් තියෙනවා DXY එකේ drop එකත් එක්ක. නමුත් මෙන්න මේ හරිය තේ හදපු level එකත් එක්ක මේ
සහ 15 මිනිත්ස් එකේ කැනල් එක හැදුණු විදිහත් එක්ක මෙයා සමහරට පල්ලෙහාට ඇවිල්ලා වික් එක හදලා මේ හරියට වගේ ඇවිල්ලා ආයෙ සැරයක් ෆ්ලිප් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා එක්සිට් උනේ අපි ටිකක් බලලා 30 මිනිත්ස් එක ඕපන් වෙන විදිහ ඕපන් කැනල් එක ක්ලෝස් වෙලා මේක ඕපන් වෙන විදිහ බලලා අපි දාමු ට්‍රේඩ් එකක්. එහෙම නැත්නම් අපි හෙට ඉතුරු හෙටට කවර් කරමු. 1 hour 30 minutes 4 hour ඔක්කොම හොඳයි. හදුණු විදිහ අපිට හොඳ බයි එකක් තියෙනවා. අපි බලාගෙන ඉමු මේ 30 minutes close වෙන විදිහත් එක්ක. අපි 30 minutes time frame එකේ එහෙම උනොත් බයි එකක් ගමු. අපිට පොඩ්ඩක් ලොකු SL එකක් තියාගන්න වෙනවා. අපි බලමු. කරෙක්ෂන් එකක් හදලා යන්න විදියක් නැද්ද සර්? ඔය ඒක තමයි මං කිව්වේ. correction එකක් හදලා 5 මිනිත් එකේ වගේ බලන්නකො පොඩ්ඩක්. 15 මිනිත් පල්ලෙහාට එනවා කියන්නේ correction එකක් හදනවා කියන එක තමයි. කියන බලන්න. මේ හරියට වගේ ආයෙ ඉඩ දෙන ඇවිල්ලා යන්න. අන්න ඒ හරියට ඉතිරයිල තමයි අප් වෙන්නේ. මෙහෙම වෙන්න chance එකකුත් තියෙනවා. මෙතන මේ හරිය imbalance එකක් තියෙනවා මෙතන. මේ imbalance එක හදලා මාකට් එක ආයෙ down වෙන්න chance එකක් තියෙනවා සමහරට. මෙහෙමම up වෙලා. එහෙම නැත්තම් 15 වල තියෙන මෙතන මේ මෙතන තියෙන imbalance එක හදගුවාම මේ හරියට ආවම ඒක imbalance එකක් correct වෙනවා. මේක හදලා ආයෙ up වෙන්නත් ඉඩ තියෙනවා. අපි 30 minutes හැදෙන විදිහ බලලා decide කරමු. buy එක trade එකකට යනවද නැද්ද කියලා. entry එකක් ගත්තා entry එක profit කරලා close කරා. තාම entry එක කරලා නැහැ ඊට පස්සේ. open වෙන විදිහ හොඳයි. බලමු කොච්චර පල්ලෙහාට යනවද කියලා. හරි අපි හෙට session එකේ ඉතුරු ටික කවර් කරමු. මේ හරියට ආවා සමහරට මාකට් එක මේ හරියට එයි. මේ හරියට ආවට පස්සේ confirmation එක වලට buy එකක් ගන්න පුළුවන්. දැනට තියෙන විදිහට අපිට පොසිෂන් එකකට යන්න බෑ. සමහරට ආයේ මේ හරියට මාකට් එක වල රිජෙක්ට් වෙලා ඩවුන් වෙන්නත් ඉඩ තියෙනවා. නැත්තම් මෙන්න මේ level එක බ්‍රේක් කරොත් මාකට් එක තව ටිකක් අප් වෙන්න ඉඩ තියෙනවා. DXY එක දිහා බැලුවම සමහරට DXY එක මේ හරියට වගේ ඇවිල්ලා ආයෙසරක් ඩවුන් වෙනකොට අරක අප් වෙන්න බලයි. ඒක එතකොට correction එකත් එක්ක ගානට ටැලි වෙයි. දැනට තියෙන විදිහට අපිට ට්‍රේඩ් එකක් ගන්න බෑ. ඒක තමයි අප්ඩේට් එක. මේ හරිය ඔයාලා මොනිටර් කරගෙන ඉන්න ඔයාලට සමහරට පොසිෂන් එකක් ගන්න පුළුවන් මේ correction එකත් එක්ක. right. එහෙනම් අපි හෙට හැමෝම හෙට අපිට තව 68ක් තියෙනවා. හෙට අපි ඒක ටිකව කරගමු. අද අපි ට්‍රේඩ් එකක් ගත්ත එකක් B එකක් 64ක් ප්‍රොෆිට්. හරි එහෙනම් හෙට හැමෝම. ප්‍රශ්න තියෙනවද ඔයාලට මොනවා හරි? ඔයාලගේ ප්‍රශ්න තියෙනවද මොනවා හරි? සර් මේ MT5 එකේ අපේ කවුන්ට්ඩවුන් එක මේ හදාගන්නේ කොහොමද? කවුන්ට්ඩවුන් එක කිව්වේ? මෙතනද? කැන්ඩල් එකේ ටයිමින් වැටෙන එක. ඒක අපිට පොඩි එකක් හරි ඉන්ඩිකේටර් එකක් හරි මොකක් හරි තමයි මෙතනට දාන්න වෙන්නේ. settings වල නැහැ මම හිතන්නේ එහෙම එකක්. ඒක තමයි මම හෙව්ව හම්බුන්නේ. නෑ ෆෝන් වලට තියෙනවා මේකට නෑ. ෆෝන් එකේ තමයි තියෙන එක තමයි බැලුවේ මේ ලැප් එකේ සෙට් වෙන්නේ නැහැ. ෆෝන් එකට තියෙනවා මේකට නෑ. මේකට පොඩි ඔය මේ මාකට් එකේ තියෙනවා කැන්ඩල් කවුන්ට් කරන පොඩි ඉන්ඩිකේටර්ස් ඒ වගේ එකක් දාගන්න. එතකොට හරි. ෆ්‍රී තියෙන ඒවා තියෙනවා. හරි thank you bro. තා ප්‍රශ්න තියෙනවද? හරි එහෙනම් අපි හෙට හම්බෙමු. Answer.